අස්වසම ප්‍රතිලාභී ඔබ සැම ඉතා නොයිවසිල්ලෙන් බලා සිටි සුවිශේෂී පුවතක් අද අපි අරගෙන ආවා. අප්‍රේල් මාසයේ සහනාධාර ගෙවීම් සම්බන්ධයෙන් පැවති යම් ගැටලු දැන් සම්පූර්ණයෙන්ම निराකරණය කර අවසానයි. ඒ වගේම මැයි මාසයට අදාළ දීමනා දැන් පද්ධතියට ලැබී තිබෙනවා. අද එනම් 2026 මැයි මාස 13 වෙනිදා වන විට පළමු වටේ ප්‍රතිලාභින් සඳහා මැයි මාසයේ දීමනාව පද්ධතිය යාවත්කාලින වී තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම මතක් කළ යුතු දෙයක් තිබෙනවා. යම් හේකින් ඔබට අප්‍රේල් මාසයේදී දීමනාව දෙගුණ වී ලැබුණේ නම් මෙම මැයි මාසයේදී එම අතිරික්ත මුදල අඩු වී ලැබීමට ඉඩ තිබෙනවා. රජයේ නවතම තොරතුරු අනුව මෙලෙස සහනාධාර ලබා දෙන අතරතුරම ප්‍රතිලාභීන් මූල්‍යමය වශයෙන් ස්වාධීන කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මකයි. 2027 සහ 2029 වසර අතර කාලයේදී සහනාධාරයෙන් ක්‍රමෙන් ඉවත් වී ස්වයං රැකියා සහ වෘත්තීය පුහුණු අවස්ථා වෙත ඔබ යොමු කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. දැන්ම ඔබගේ සහනාධාර මුදල ලැබී ඇද්දයි පරීක්ෂා කර බලන්න. ඒ සඳහා පහත සඳහන් වෙබ් අඩවියට පිවිස ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් නවතම තොරතුරු දැනගත හැකියි. යම් හේකින් ඔබේ මුදල් වල අඩුවීමක් සිදු වී ඇතනම් ඒ පිළිබඳව පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ වැදගත් පණිවිඩය ඔබේ අනෙකුත් යහළුවන්ටත් දැනගන්න දැන්ම ෂෙයා කරන්න. අස්වැසුම ගැන මෙවැනි සත්‍ය සහ නිවැරදි පුවත් එසැනින් දැනගන්න අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. හැමෝටම ජය වේවා.